ප්‍රථම තරගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ප්‍රෙස් T20 මැච් වෙස්ට් ඉන්දීස් v ශ්‍රී ලංකා පෙරදැක්ම. මුලින්ම අපි කතා කරමු ප්‍රථම 2020 තරගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 දෙනා. ප්‍රථම තරගයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා 11 දෙනා. පැටුම් ශ්‍රී ලංකා කුසල් මෙන්දිස්, ලසිත් කොස්පුල්ල නායක ක්‍රීඩකයේ ප්‍රථම තරගයේ ක්‍රීඩා කිරීමට හේතු නියමිතයි. පවල් රත්නායක, කමිටු මෙන්දිස්, දසුන් සානක, වෛද්‍යවසලංක මහේෂ් තීක්ෂණ, දුෂ්මද ශරීර, විශාල් මාලිංග, විශාල් මදුශංකර මේ කණ්ඩායම තමයි හෙට මැච් එකත් ක්‍රීඩා කරන්නේ. දැන් අපි බලමු හෙට මැච් එකේ තියෙන වෙලාව කොහෙද තියෙන්නේ. දැන් අපි මේ විස්තරය දැන් බලමු. ප්‍රථම 2020 තරගයේ තියෙන්නේ සවීනා ප්‍රාග් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් එකේ තමයි තියෙන්නේ. ඒ වගේම මේක පැවැත්වෙන්නේ ජූලි 12 උදේ 6ට කියන වෙලාව නිදි මරන්න ඕනේ නෑ. උදේ 6ට නැගිටලා මැච් එක බාර තමයි දෙන්නේ. කියන්නේ හෙට උදේ 6ට තමයි මැච් එක පටන් ගන්න ශ්‍රී ලංකාව වේලාවෙන්. දෙවන සහ තුන්වෙනි එක්දින තරගාවලිය වගේ ප්‍රථම 2020 තරගය වර්ෂාවෙන් බාධා එල්ල වෙයිද? එහෙනම් අපි බලමු වර්ෂාව කොහොමද කියලා මේ තරගයට. ඔව් මේ ප්‍රථම 2020 තරගයට වර්ෂාවෙන් බාධාවක් වෙන්නේ නැහැ කියලා තමයි කලවෙන වාර්තාව දෙන්නේ. වර්ෂාව පරිජන 110ක් තමයි තියෙන්නේ. කාශ්‍යප වාසිය පැත්තට ගියාට පස්සේ විකට් විද්වතු මගේ මතේ කාශ්‍යප වාසිය ජයග්‍රහණය කරන කන්ද මුලින්ම පන්දු යැවීම තීරණය කරන එක තමයි මගේ මතේ. ඊළඟ මැච් එක තියෙන්නේ 14 ඉරිදා උදේ 6ට තමයි ශ්‍රී ලංකාව වේලාවෙන් දෙවන 2020 තරගය පැවැත්වෙන්නේ. එවෙන් තුන්වෙනි 2020 තරගය 15 වෙනි සැදුදා දින උදෑසන 6ට පැවැත්වෙනවා. කොහොමද අද ගෙන අපේ වීඩියෝ එක? වීඩියෝ එක කරන් දැම්ම තන වීඩියෝ ලයික් එක අන්තිම දිහා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එවෙන් තමයි මේ බ්‍රෑන්ඩ් නිවුස් වීඩියෝ එකකින් හම්බෙච්ච පරිස්සමෙන් ඉන්න මගේ යාළුවෝ හැමදෙම ජය වේවා.